මේ වැඩේ කරාගත්තොත් කිසි ගැටලුවක් නැතුව අපට ස්ථාවර ජනපදයක් හදාගන්න පුළුවන්. මේ මැස්සෝ ටික ඇතුළට දාගන්නයි ඕනේ. දැන් මේ වෙලාවේ මේ දුම් ගහන්න ඉදියක් නැත්නම් අපිට මෙන්න මේ වගේ කරන්න පුළුවන්. මේක කියලා මේ පොඩි ভাইබ්‍රේට් කරා නම් පොඩ්ඩක් පොඩි ටච් එකක් දාගත්තා නම් මේ මැස්සෝ ටික ඇතුළට යනවා. විශ්වාසී තමයි ගන්න ඕනේ. මැස්සෝ ටික නැති. පොඩි ටච් එකක් දාද්දි මේ කට්ටිය හිමීට යනවා. දැන් අපි මැස්සෝ ටික අහක් කරාගෙන ඉවරයි. වදයක් මේ වෙලාවේ ගන්න අවශ්‍යතාවය උනේ කුකුලකට මීයක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒක අදාපු මීයක්. ඒක නිසා අපි දැන් ඒක පෙට්ටියට දාගන්නයි යන්නේ. එතකොට නිකම්ම මැස්සෝ ටික විතරක් දැම්මොත් එහෙම ජනපදේ යන්න බලනවා. එතකොට අපි මොකද කරන්නේ? දැන් මේ වගේ ජනපදයක් තියෙනවනම් අපිට ඒක අමතර ලාභයක්. මේ මැස්සෝ ටික අහක් කරලා අපි හිස්වාදේ අරගෙන ඒක අපි පෙට්ටියකට දාගෙන ඊට පස්සේ ඒකට අර ගමන් මැස්සි පොදිය දාගත්තා නම් ඊට පස්සේ ආයෙ යන්න දඟලන්නේ අපිට ජනපදේ ස්ථාවර කරගන්න පුළුවන්. හරි. අපි ඒක කොහොමද කරන්නේ කියලා බලමු. කරාගෙන මේක ගහනවා අපි ක්ලීන්ස් කරා ගන්න ඕනේ. ඒක දාගත්තා. තවන්න අපි ඉදිරියන්ගත්තා. අපි මේ වදේ මේකට දාගන්නවා. දාගෙන සාමෝවශ්‍ය නැහැ. දැන් අපිට මේකට නැස්ස ටික දාගන්න ඉඩ තියෙන්නත් එපානේ. හරි ඊට පස්සේ අපි මේක රුකුලකින් ඉන්න තැනට අරයි යනවා. එතකොට මේ තියෙන්නේ අපේ රුකුල මේ තියෙන්නේ මැස්සෝ ටික ඇවිල්ලා ඉන්න ටික. ඔයාලට පේනවා ඇති. දැන් අපි මේක දාගන්නයි යන්නේ. ෂුවර් නේද අද නේද ආවේ? ඔව් අද ආවේ. 12ට විතරයි නේ මම එනකොට. මැස්සෝ ටික අපි මේක දාගන්න යන්නේ. මෙන්න මේ විදිහට අපට මැස්සෝ ටික හලා ගන්න පුළුවන්. මොකද මේක අද වැටිච්ච මේ රුකුලකට අහු මැස්සෝ ටික ඉන්නේ. ඒකින්ද අපට වද බැඳලා නැති නිසා බය වෙන්න දෙයක් නැහැ. මත ගැටු ගේට්ටුව හරි පැත්තට දාගන්න. වහලේ මේක දුකින් තියාගන්න ඕනේ. මොකද නැත්නම් උන්ට දැන් එක්තිය පුරුදු වෙනක් නෙමෙයිනේ. කට පුරුදු වෙනකල් අපි తాවකාලිකව වහලේ අනිත් පැත්ත හරවල උඩ වහලා තියෙනවා. ඔන්න ඔයයි. ඊට පස්සේ යාලා අලුත් කටර පුරුදු වුණාට පස්සේ අපි වහලේ අනිත් පැත්තට හරවනවා. රැජින මේ ඇතුළේ ඉන්නවද කියලා පොඩ්ඩක් බලා ගන්න ඕනේ. මොකද හරියටම ස්ථිර කරා ගන්න ඕනේ රැජින ඇතුළට ගිහිල්ලාද කියලා. දැන් ඔයාලට දකින්න පුළුවන් මේ මැස්සෝ ටික ඇතුළට යන ආකාරය. මේක පහසුවෙන් අපි පොඩ්ඩක් ගේට් එකත් අරගමු. දැන් අපිට 100%ක්ම ෂුවර් පිලාවදයක් දාලා තියෙන නිසා මේ කට්ටිය ආපහු මේ ජනපදේ දාලා යන්න දඟලන්නේ නැහැ. ඒක නිසා මේක අපිට ඉස්සරහට කරාගෙන යන්න හරි ලේසි. මේක අපිට ඇත්තටම ස්ථාවර ජනපදයක් විදිහට හඳුන්වන්න පුළුවන්. හරි. දැන් අපි පෙට්ටිය ඇරලා බලමු. බලලා ඊටු රාමු ටිකක් අපි මේකට ඇතුළත් කරගමු. ඔයාලට පේනවා අලුතෙන් ආපු ජනපදේනේ රාමුව මේ අලුත් වදේ බාර අරන් තියෙන විදිහ. මේ බලන්න. කිසි ගැටලුවක් නැහැ. මැස්සෝ ටික දැන් විනාඩි ගානයි ගියේ. මැස්සෝ ටික වදේ බාර අරන් තියෙන්නේ. අපිට දැන් කිසි කරදරයක් නැහැ. අලුතෙන් රාමු ටික දාලා මේක ස්ථාවර තැනකින් තියාගන්නයි තියෙන්නේ. අපිට මේ ක්‍රමෙන් වාසි කීපයක් තියෙන එකක් තමයි ජනපදේ දාලා යන එක නවතිනවා. අනිත් එක තමයි මේ එක වදයක් තියෙන නිසා ඒකට සමාන්තරව ඉතුරු රාමු ටික බඳින්නේ. එතකොට අර රාමු වල හරස් අතර බඳ නියමිත දිශාවටම රාමු වල වද ටික බඳව ගන්නත් මේ ක්‍රමය අපට උදව් වෙනවා. රාමු දාද්දිත් මේ අස්සට මැස්සෝ අහුවෙන්නේ නැති වෙන්න රාමු ටික දාගන්න. රාමු ටික පිළිවෙලට දාගත්තා. දැන් මම උඩ ලෑල්ල තියෙන උඩ ලෑල්ලේ මැස්සෝ ටිකක් ඉන්නවා. ඔයාලට පේනවා ඇතිනේ. මේ කට්ටියත් අපි හිමීට මෙතනින් තියාගෙන ජනපදයට දා ගන්නවා. හිමීට පාස් කරන්න මොකද මැස්සෝ ටික නැත්තම් පොඩි වෙන්න බලනවා. ඊට පස්සේ අපි ගේට්ටු කාඩුව දාගමු.
ඒක ගහන මේ විදිහට අපි තව දවසක් විතර දාලා තියමු. කෝකටත් හොඳයි නේ නේද? දුරටත් මේ කට්ටියට කට පුරුදු වෙනකල් වාලේ මේ අතර තියෙනවා. ඇවිල්ලා වැස්සොත් එහෙම මේක අනිත් පැත්ත හරව ගන්න. අපේ වැඩේ ඉවරයි. මේ වැඩේ කරාගත්තොත් කිසි ගැටලුවක් නැතුව අපට ස්ථාවර ජනපදයක් හදාගන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි.